අපේ channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. හැමදාම කලාලෝකයේ අලුත්ම අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. 2025 අවුරුද්ද කියන්නේ නම් කලාලෝකයේ වතුන්ට එච්චර සුබ අවුරුද්දක් නෙමෙයි. අපි ගොඩාක් ආදරය කරන, ගොඩාක් ප්‍රසිද්ධ ආදරවන්තයින් හැමෝම වගේ වෙන්නුණු. අතිදක්ෂ ස්වරූපී සම්මානනීය නිලියක් වන දුෂ්යන්ති මියුරංගි සිල්වා සචින් ලියනගේ එක දීර්ඝකාලීන ආදර සම්බන්ධතාවයක් තිබ්බා කියලා අපි හැමෝම දන්නවනේ. මේ දෙන්නගේ ආදර කතාවේ තිබුණු ප්‍රශ්න කලාලෝකයේ විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු අතරත් දැන කියා ගන්න පුළුවන් උනේ ඒ තරමට මේ දෙන්න නොගැලපෙන ජෝඩුවක් වුණ නිසා. සචින් කියන්නේ නිතර තරහ යන දුෂේනිට බනින රණ්ඩු වෙන කෙනෙක් කියලා හැමෝම දන්නවා. හැමෝම වගේ කියලා තිබ්බේ දුෂේනිට මේක හරියන්නේ නැහැ. මීට වැඩිය හොඳ පිරිමි ළමයෙක් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් කොහොම වුණත් ඒ දුෂේනි මේ සම්බන්ධය ටිකටම පවත්වාගෙන ගියා. ඔන්න ඉතින් කොහොම හරි අන්තිමේදී 2025 ඉවර වෙනකොටම වගේ ඒ දෙන්නගේ ආදර කතාවත් ඉවර වෙනවා. මේකට හේතුව ඉතින් අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. සචින් දුෂේනි කියන්නේ නිතර රණ්ඩු වෙන ගැලපෙන්නේ නැති ජෝඩුවක්නේ. ඉතින් ඒ ප්‍රශ්න උද්ගත වෙලා අන්තිමේදී එයාලා දෙන්න දෙපැත්තකට වෙන්න තීරණය කරා කියලා තමයි අපිට හිතන්න පුළුවන්. කොහොම වුණත් සචින්ටත් එයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන තනිකඩ ජීවිතේ සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම දුෂේනිටත් තනිකඩ ජීවිතේ සතුටින් ගෙවන්න ලැබෙන්න එයාගේ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තොරතුරු හැමදාම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.